හෙලෝ ඉතින් ඔන්න මුලින්ම මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ලයික් එකක් කරලා subscribe කරලා ඉන්නකො මාව. ඉතින් ඔන්න උදේම අපේ මෝඩ මල්ලිට free ride එකක් දෙන එක මම මේ කොහෙද යන්නේ? මේ කොහෙද ඇත්තට? හරි බොරු කරන්න ඕනේ නෑ නිති. thumbnail එකෙන් ඔයාලම දැනගත්තනේ මම යන්නේ ගෝල් කියලා. ඉතින් මම ගෝල් යනවා මගේ යාළුවෝ set එකත් එක්ක one day trip එකක් විදියට. මේ ඉන්නේ මගේ යාළුවෝ set එක. එක්කෙනෙක් නම් තව මගින් ගන්න තියෙනවා. අපි එයාවත් අරගෙනම බලමුකෝ. ඉතින් මේ Southern Expressway එකේ අපි යන ගමන් ඉන්නේ. මගේ කටහඬ නම් පොඩ්ඩක් අවුලලා ඇති හෙම්බිරිස්සාව මට හොඳටම. ඉතින් ඔන්න අපි ආවසේ වසපේ මධ්‍යස්ථානයේ උදේ කෑම එක ගන්න මේ ඉන්නේ මගේ ඔක්කොම යාළුවෝ set එක. ඉතින් ඔන්න ඊට පස්සේ ආපහු ගෝල් බලා දකුණේ ජනතාවට ආදරයෙන් අපි යනවා දකුණ වෙත. ඔන්න අපි දකුණට ආවලමයිනේ. ඉතින් මට දැන් ඉවසිල්ලනේ මම 4 වතාවට ගාල්ල එන්නේ. ඒ වුණාට තාම ගාල්ල එපා වෙලා නැහැ. ගාල්ල රස්නේ තමයි හැබැයි මම ගාල්ලට ආදරේ. ඒක වෙනම කතාවක්. ඔන්න ඉතින් අපි ගාල්ලේ මේ ස්ට්‍රීට්ස් වල තමයි මුලින්ම ඇවිදින්න හිතුවේ. එතකොට මේ ඉන්නේ කැත මම සහ මගේ ලස්සන යාළුවෝ ටික. බලන්න කොච්චර ලස්සනද. හරි. ඉතින් මේ ගාල්ල දෙකේ ඇවිදගෙන යනකොට අපිට සුද්ද දෙන්නෙක් හම්බුණා. ඒ සුද්ද දෙන්න කැමති වුණේ ඒගොල්ලන්ගේ ෆොටෝස් වීඩියෝස් අපි ගන්නවට. හැබැයි ඒ දෙන්න අපිට දීපු කමෙන්ට් එක තමයි ගාල්ල කියලා කියන්නේ යුරෝපියන් සහ ඒෂියන් කියන කල්චර්ස් දෙකේ එකතුවක්. ඒ වගේම ඒ කල්චර්ස් දෙක එකතුවෙන් හැදිච්ච මේ ආකිටෙක්චර් එකට තමයි යාලා ගොඩම කැමති කියලා. බලන්න මේ ජුවලරිස් වල තියෙන ලස්සන ඒ වගේම මෙන්න මේ ෂොප් එකේ ඕන. එයා අපිට ඕන දෙයක් වීඩියෝ කරගන්න කියලා පුදුම සහයෝගයක් දුන්නේ ළමයි. ඒ විතරක් නෙමෙයි එයාගේ තිබ්බ හෑන්ඩ් ක්‍රාෆ්ට් එක මාර ක්‍රියේටිව් හොඳ. ඒ වගේම හරිම affordable. ඒ වගේම මේ ෂොප් එකේ එක කැප්ෂන් එකක් මගේ හදවත ටච් කරා. ඒ තමයි මෙන්න මේ කැප්ෂන් එක small shop for big hearts. ඇත්තටම ඇත්ත. හරිම සතුටුයි. ඒ වගේ ක්‍රියේටිව් අයිඩියාස් තියෙන එක ගැන අපේ ලංකාවේ මිනිසුන්ට. ඔන්න ඊට පස්සේ ගාලු කොටුවට ආපු මම පොඩක් වටේ පිටේ තියෙන උපදුපත් බලාගෙනම ඉස්සරහට යන ගමන් මේ ඉන්නේ. ගාලු කොටුවේ මම දැකපු එක දෙයක් තමයි ගොඩක් කුණු කන්තල් තිබ්බ ළමයි. මොකද බලමුකෝ අපි අපේ යාළුවන්ගෙන් අහලා විස්තර. අතර මෙයාලා මොනවා කියයිද ඒගොල්ලෝ හිතච්ච දේවල් ගැන. What do you think about this place and what are your suggestions? A few inches later. ඊ බුදේ ඇත්තට වැදගත් දෙයක් නෙමෙයි ළමයි. ඒකයි මම කියන්නේ. මේකත් වැදගත් නෑ. ඔයාලට ඇහෙන්නේ නැහැ. ගණන් ගන්න එපා. මේ ඉතින් මේ ගාලු කොටුවේ දැකපු එක ලක්ෂණයක් තමයි මේ මුහුදු තීරයේ නිල්වන් විනිවිද පේන ස්වරූපයට පෙවුනට අපිට මෙතනදී පුදුම විදියට කුණු කන්දල් තිබ්බ. හරිම ට්‍රෑෂ් තිබ්බ. අපිට සමහර ෆොරිනර්ස්ලා කියපු දෙයක් තමයි ට්‍රෑෂ් තියනවා කියන එක. මේන් රීසන් එකක් කරලා තිබ්බා ට්‍රෑෂ් අයින් කරන්න පුළුවන් තරමට කියන එක. ඉතින් අපිත් හිතනවා ඒක ඇත්ත කියලා. ඔන්න ඊළඟට අපි ගියා කොහෙටද? ගාලු කොටුවෙන් අපි කෙලිම ටර්ටල් හැචරි එකටයි පියමන්නේ. ලස්සන මේ චුට්ටම් පට්ටු ටිකක් බලන්න තමයි මම ආවේ. හැබැයි මේ පොකුරට අත තියන්නත් තහනම්. ඒක නිකන් උඩින් බලන්න විතරයි තිබ්බේ. මොකද ඒගොල්ලෝ හපනවා. ඊළඟට මේ ඉන්නේ ඔයාලා හිතනනේ සුදු අය කියලා. සුදු අය නෙමෙයි මේගොල්ලෝ තාම යන් අය. මෙයාලගේ පාට තාම මෝරලා එන ගමන්. ඉතින් ඔන්න අපේ දවස ඉවරයි. අපි ගෙදර යනවා. බයි.